සුබ දවසක් කියලා ඉක්මනට YouTube channel එකට ඔයා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ දවස් ටිකේම අපිට පොඩ්ඩක් කෝල් ආවා. මේ දවස්වල වාහන විකුණන්න තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කැමති ඉතින් මේ ගෙවාගෙන යන්න දෙන වාහන ගන්න. ඉතින් ඊයරත් අපිට කෝල් එකක් ආවා. ඉතින් ඒ හින්දාම අපි මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඉතින් මේ අතට පොඩි ගණන් තමයි ඉල්ලන්නේ වාහනෙට. හිතන්නකෝ දැන් මේ අපි මරුටි රථයක් කියලා මරුටි එතකොට ලක්ෂ 22ක් විතර කියන්නේ. ඉතින් අතට ඉල්ලන්නේ ලක්ෂ 5ක් විතර. ඉතුරු ටික මේ ගෙවන් යන්න දිනවා කියනවා. ඉතින් ඔයා සමහරට තීරණය කළා ඉතින් මේ අතින් පොඩි ගාණක් දීලා අනුන්ගේ ෆිනෑන්ස් එකක් ගෙවාගෙන යන්න. ඉතින් මේ වැඩේ නම් කරන්න එපා කියන තමයි අද අපි ආවේ. ඒකට විශේෂ හේතු කීපයක් තියෙනවා. අංක එක තමයි දැන් ඔයාට ඇත්තට මේ වාහනේ කිසිම අයිතියක් නැහැ. ඉතින් ඔයා ඔක දැන් කියනවා සමහර කට්ටිය ඔක ගන්න ඇටෝනියක් ගහලා තමයි ඔය වාහනේ ගන්න. ඉතින් ඇටෝනියක් ගහලා ගත්තයි කියලා ඒක නීතිමය වශයෙන් කිසිම වාට අයිතියක් නැහැ. දැන් ඔයා ඔය ගන්න හදන්නේ ෆිනෑන්ස් තියෙන වාහනයක්නේ. එතකොට මේ වාහනේ ඇත්තටම ඔකේ පරම අයිතිය තියෙන්නේ ෆිනෑන්ස් දාන කම්පැනි. ඉතින් මේ කම්පැනි මොකක් වුණත් ලීසින් කම්පැනියට තමයි මේ වාහනේ සම්පූර්ණ අයිති. ඉතින් වර්තමාන අයිතිකරු විදියට තමයි දෙන්නේ ඔය වාහනේ පාවිච්චි කරන කෙනා. ඉතින් ඔයා එයාගෙන් ඇග්‍රීමන්ට් එකක් ගහලා ගත්තයි කියලා ඔයාට කිසිම මේකේ ආරක්ෂාවක් නැහැ. ඉතින් හිතන්නකෝ දැන් මෙහෙම තව පැති තියෙනවා. ඉතින් දැන් ඔයා ගෙවාගෙන යනවා. ඔයා දැන් හොඳ මිනිස්සෙක් කියමුකෝ අපි. ඔයා ඉතින් වාරික ටිකක් වෙලාවට ගෙවාගෙන යනවා. වාහනේ ඉතින් ලක්ෂ 20යි ගෙවලා ඉවරෙන්න තියෙන. ඉතින් ලක්ෂ 20ම ඔයා ගෙවලා ඉවරනවා. ඉතින් බැරි වෙලා හරි අයිතිකාරයෙක් කිව්වොත් මට මේ වාහනේ දෙන්න බෑ කියලා ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. ඉතින් ඔයාට යන්න වෙනවා හිමුනොත් නඩුමකට. ඉතින් නඩු කියලා තව ලක්ෂ ගාණක් වියදම් කරනවා කියන්නේ ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් ඊට වඩා හොඳයි ඔයාට පුළුවන් නම් ඔයාටම ගන්න බැරි නම් ඔයාගේ වයිෆ්ට හරි නැත්නම් අයියා කෙනෙකුට සහෝදරයෙක් අන්න ඒ වගේ කෙනෙක්ගේ නමට හරි ඔයා අලුතෙන් ෆිනෑන්ස් එකක් දාලා වාහනයක් ගන්න. නමුත් ඔය ගෙවන් යන්න තියෙන ඒවට නම් ඉතින් අහුවෙන්න එපා. ඉතින් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ බැරි වෙලා හරි ඔයා දැන් මේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. ඉතින් වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දී ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඊට පස්සේ ආ මොකද කරන්නේ? ඇක්සිඩන්ට් එකට කෝල් කරන. දැන් මේ අත්දැකීම් අපි ළඟම ඉන්න අයටත් වෙලා තිනවා. ඉතින් ඊට පස්සේ මොකද ඇක්සිඩන්ට් එකට කෝල් කරාම හිතමුකෝ ඔයාගේ නම අපි කමල් කියලා. ඉතින් ඔයා ගන්නවා කෝල් එක. මම මේ කමල් කතා කරන්නේ මගේ වාහනේ හැප්පුණා. ඔයා කියන්නේ එහෙමනේ කියවෙන්නේ හදිසි අවස්ථාවකදී කියනවා මගේ වාහනේ හැප්පුණා කියලා. ඉතින් මගේ වාහනේ හැප්පුණා කිව්වට පස්සේ එයාලා ඔක්කොම ඒවා රෙකෝඩ් කරගන්නවා. ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ ඇක්සිඩන්ට් එක වෙච්ච දැනට කවුරු එසස කෙනෙක් කිවලා වාහනේ චෙක් කරලා ගරාජ් දාන්න කියලා ඔක්කොම කරනවා. ඉතින් ඔයා වැඩිත් පටන් ගන්නවා. ඊට පස්සේ මගක් ඇත්ත තමයි කියන්නේ ඔයාගේ ගුන්නේ කොහොමද වාහනේ? ඉතින් ඔයාගේ වාහනයක් නෙමෙයි ඔය. ඉතින් මේ එතකොට ඔයාට කෙලින්ම කියනවා ඔයා මේ අනුන්ගේ වාහනයක් තමයි අනුන්ගේ වාහනේ තමයි පාවිච්චි කරන්නේ කවුරු හරි වාට ඔය විදිහට විකුණුප එක කියලා ඔයාගේ සම්පූර්ණ ඉන්ෂුරන්ස් ක්ලේම් එකම රිජෙක්ට් වෙනවා. ඉතින් අන්නේ ඒ අවදානමක් තියෙනවා. ඉතින් හිතන්නකෝ ලක්ෂ 5ක 6ක ක්ලේම් එකක් ඔයා දැන් පොඩි ගාණක් අතින් දාලා තමයි ඔය වාහනේ ගන්න හදන්නේ. ඉතින් ලක්ෂ 3ක් 4ක් 5ක් තමාට ලක්ෂ 10ක් විතර දාලා ටිකක් ලොකු වටිනාකමක් තියෙන වාහනයක් ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ ඔයාට ලක්ෂ 10ක් විතර මේ හදන්න ගියොත් ඉතින් ඉන්ෂුරන්ස් ක්ලේම් එක රිජෙක්ට් වුණොත් මොකද කරන්නේ? ඔයාට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ හින්දා මගේ හිතවත් මිත්‍රෝනේ ඉතින් අපේ channel එක subscribe කරලා තියෙන. ඉතින් අපිත් එක්ක follow කරන අපිත් එක්ක කතා කරන ඔයාට කියන්නේ කිසිම හේතුවක් නිසා අනුන්ගේ වාහනයක් ගෙවාගෙන නම් යන්න ගන්න එපා. ඉතින් ඔයාට තව විස්තර ඕන නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඔයාට තවත් විස්තර කියන්න. ඉතින් මේ වගේ YouTube channel එකේ මේ වගේ වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. සුබ දවසක්.